අසුර කන්‍යාවක් කසාද බැඳගත්තේ කියලා. ඉතින් මෙහෙමයි. දැන් ගොඩක් කට්ටිය කියනවා මේක ධර්මය අපේ මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන මේ කාලේ. ආරක්ෂා කරනවා අය මේ ධර්මය ආරක්ෂා කරන ධර්මය ආරක්ෂා කරන මිනිස්සු උදව් කරනවා අය මේ හෙළ ජාතිය ආරක්ෂා කරනවා අය කියලා කියනවා. ඉතින් ඕගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. එහෙනම් ඉතින් ඕගොල්ලෝ මේ අසුර කන්‍යාවට පහන තියන්න එපා. කවුද? මේ සක්‍ර දෙවියන්ගේ භාර්යාවන් 4 දෙනාගේ එක්කෙනෙක් ඇවිල්ලා අසුර කන්‍යාවිය. මේ සක්‍ර දෙවියන් කියන්නේ කවුද? දිව්‍ය ලෝක 6ටම නායකයා. පැහැදිලිද? එතකොට ඇයගේ භාර්යාවක් තමයි අසුර. මට ඇයගේ නම මතක නැහැ. මට දැන් මෙතන නම මතක් වෙන්නේ නැහැ. ඉතින් ඇයටත් පහන තියන්න පුළුවන්. ඉතින් මේ සක්‍ර දෙවියන්ගේ නෝනානේ. වයිෆ් නේ හත්තලාමේ. නේද? ඔබ දන්නවද? මේ වගේ දෙවිගොල්ලන්ගේ අපි අහම දේව පුරාණයේ දේව කතාවල ගත්තන් පස්සේ සුර කුමරුන් අසුර කන්‍යාවියන් සරණ පාවාගත් අවස්ථා ඕනතරම් අපිට තියෙනවා. එහෙනම් ඇයි අපි ශක්‍ර දෙවියන්ගේ නෝනට පහන් නොතියන්නේ? ඉතින් එයත් මහා බල සම්පන්නයි. එහෙනම් ඇයි කාලිම විතරක් අල්ලගත්තේ? ඒක තමයි මේ ඒ ව්‍යාප්තය කියන්නේ අන්න ඒ විදිහට. එතනද මතක තියාගන්න ඕගොල්ලන්ට දැන් මේතුමියට වන්දනාමාන කරනවයි කියන එක ප්‍රතිඵලයක් නැතුව නෙවෙයි. කග්ගල ඔන්න ඔය කියපු ආකාරයට ඒගොල්ලෝ උදව් කරනවා. හැබැයි අසුර බන්ධනයට හසු වෙනවා. ගොඩක් කට්ටිය ඉන්නවා දැන් ඕගොල්ලෝ මේ